වගේම දවස දේව ආශිර්වාදයේ තුල ශක්තිමත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මාර්තු මාසයේ 14 වෙනිදා සිකුරාදා දවසයි. අපි ඉන්නේ චතාරික කාලේ පළවෙනි සතියේ. අපි ඉන්නේ දින 40 භාවනාවට ඇතුල් වෙලා. ඒක නිසා හැම දවසක්ම දෙවියන් වහන්සේ ඔබට මට දුන්නු තෑග්ගක්. ඒ දවස ඒක නිසා දවසේ කරන කින දේවල් උන්වහන්සේ සඳහාම විය යුතු වග උන්වහන්සේගේ වචනය අපි හැමදෙනාටම අද මතක් කරනවා. ප්‍රේමන්තේනි කිලිටි සිතින් උන්වහන්සේට දෙන දේ තේරුමක් නැහැ. කැලිච්ච පොඩි වෙච්ච දේ උන්වහන්සේට ඔප්පු කිරීම රිසි නෑ. උන්වහන්සේට ඔබ මම දේවල් දෙනකොට එය ඔබගේ මගේ ජීවිතයට තේරෙන්නට ඕනේ. උන්වහන්සේට දේවල් දෙනකොට රිදෙන්න ඕනේ. උන්වහන්සේට දේවල් දෙනකොට ඔබට මට ජීවිතේ හැඟෙන්න ඕනේ. අපි අමාරුවෙන් හෝ උන්වහන්සේ වෙනුවෙන් කරන කියන දේ උන්වහන්සේ වෙනුවෙන්ම නම් ඒ දේවල් අනිවාර්යෙන් සාර්ථකත්වයේ කරා අරගෙන යනවා. අද උන්වහන්සේගේ වචනය තුල කියනවා ඔබ පඳුරක් දෙන විට ඒ පඳුර දෙන්න ඉස්සෙල්ලා ඔබට හිතෙනවා නම් මම කවුරු හරි කෙනෙක් එක්කලා අමනාපයි කියලා. උන්වහන්සේගේ වචනය තුල කියනවා ඒ පඳුර පූජාසනේ ඉදිරියේ තියලා ඔබ ගිහිල්ලා ඉස්සෙල්ලාම හාද වෙලා ඇවිල්ලා තරහ කෙනත් එක්කලා ඒ පඳුර පුද කරන්න, ඔප්පු කරන්න. උන්වහන්සේගේ වචනය මතක් කරලා දෙනවා. ප්‍රේමන්තේනි ඒක නිසා උන්වහන්සේට ඔබ මම පුදන දේ, ලබා දෙන දේ හැම වෙලාවෙම නිර්මල දෙයක් වෙන්නට ඕනේ. උන්වහන්සේට අපි පුද කරන කෙනා ඒ දේ හැම වෙලාවෙම පිරිසිදු චරිතයක් විය යුතුයි. ඒක අමාරු වැඩක්. ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා කිලිටි සිතින් උන්වහන්සේට දෙන දේ තේරුමක් නැහැ. හැම වෙලාවෙම උන්වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ පුළුවන් තරම් ජීවිතේ හදාගන්න. උන්වහන්සේ අවස්ථාවන් ගොඩාක් ඔබගේ මගේ ජීවිතයට දෙනවා ජීවිතේ හදාගන්න. කොච්චර අවස්ථාවන් උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේ ලං කරලා දෙනවා. ගොඩක් අවස්ථාවන්. වඩා වැදගත් වෙන්නේ අපි ජීවිතේ හදාගන්නට දරන උත්සාහයයි. ඒක නිසා ප්‍රේමවන්තේනි උත්සාහය ගන්න. මනුෂ්‍යයන් වශයෙන් ඔබ උත්සාහ ගන්න වෙලාවට ඔබ ආධෛර්යයට පත් වෙන්න පුළුවන්. ඔබ ගන්න උත්සාහය ප්‍රතිඵල රහිත උත්සාහයක් වෙන්න පුළුවන්. නමුත් ඔබ උත්සාහ ගන්න දෙවියන් වහන්සේ ඉදිරියේ පුළුවන් තරම් නිහතමානී වෙන්න ඔබගේ ජීවිතයට ගොඩාක් දේවල් අයිති වෙන දවසක් බවට මේ දවස පත් වෙයි. ඒක නිසා දවස බාර කරමු උන්වහන්සේගේ සුද්ධෝදෝතට. බාර කරලා අපි වැඩ කටයුතු කරමු උන්වහන්සේ ඉදිරියේ. හැම වෙලාවෙම උත්සාහ කරන්න පුළුවන් තරම් උන්වහන්සේ ගාවට යන අවස්ථාවේ පුළුවන් තරම් අපගේ පාපී ස්වභාවය නැති කරගෙන උන්වහන්සේ ගාවට යන්න. උන්වහන්සේ වෙනුවෙන් කරන කින දේවල් තුල හැම වෙලාවෙම ඇතුළාන්ත ප්‍රීතිය සන්තෝෂයේ ජීවිතයට අයිති කර ගන්නට නම් අපි උත්සාහ කරමු. උන්වහන්සේ තුල නිහඬි බවක්, ඇතුළාන්ත ප්‍රීතියක් ජීවිතේ අයිති කර ගන්නට. එහෙම අවස්ථාව ලැබෙන දවසක් බවට මේ දවස පත් කරගෙන පුළුවන් තරම් උන්වහන්සේ වෙනුවෙන් දේවල් කරන්නට අපි ශක්තිය, ආශිර්වාදය ඉල්ලමු. ජෙසුවිටයි.